අතරේ ගිනිගත් සමයේ සීතල සුළඟයි යේසුනි ඔබේ ප්‍රේමේ මහසයුරේ පැද යන ඔරුවේ සවිමත් අපලයි යේසුනි ඔබේ ප්‍රේමේ 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 නොමිලේ ගන්නකො නොමිලේ දෙන්නකො යේසුගේ ප්‍රේමේ 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 නොමිලේ ගන්නකො නොමිලේ දෙන්නකො යේසුගේ ප්‍රේමේ යේසුගේ ප්‍රේමේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබ සමග වේවා. ඔබ සෑම දෙනෙක්වම කිටු සෙවන සභාවට අද දින ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නා අතර ඔබගේ ආත්මික ජීවිතයේ වර්ධනය උදෙසා දෙවියන් වහන්සේගේ වචනය ගෙනෙන්නේ කිටු සෙවන ජේෂ්ඨ සභාපාලක ඒඩ්‍රියන් ඩීවිස දෙවගැටතුමායි. සවිමත් අපලයි යේසුනි ඔබේ ප්‍රේමේ 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 නොමිලේ ගන්නකො නොමිලේ දෙන්නකො යේසුගේ ප්‍රේමේ 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 නොමිලේ ගන්නකො නොමිලේ දෙන්නකො යේසුගේ ප්‍රේමේ යේසුගේ ප්‍රේමේ මාස ගණනාවක් මුළුල්ලෙහි සෑම උදෑසනක්ම මන් දෙවියන් වහන්සේව සොයන විට දෙවියන් වහන්සේ මට යම් දේ පෙන්වන්නට පටන් ගත්තා. ඒ දේ පමණක් නෙමෙයි, ඒ දේවල් ක්‍රියාත්මක කරන්නට උත්සාහ වෙනවත් සමගම මමත් ඔෆීලියත් ඉතාමත්ම අමාරු තත්ත්වයන් වලට පත්වන්න පටන් ගත්තා. නමුත් මගේ විශ්වාසය තිබුණේ මෙයයි, යමක් දෙවියන් වහන්සේ පෙන්වනවා විතරක් නෙමෙයි, එතනට ගෙනියන්න උත්සාහ කරන අවස්ථාවේදී නපුරා ඒක වළක්වන්නට පියවර ගන්නා බවට. පෞල් කඳවුර ගැන සාකච්ඡා කරන විට මට මඩුල්ලේ අය කියා සිටියා බිඳුණු උද්වේගය ගැන දේශනා කරන්නයි කියලා. මම සති ගානක් මේ සඳහා සූදානම් වෙන්න උත්සාහ කළා. නමුත් හැම විටම උත්සාහ වන විට මට ඇසුනේ වෙන දෙයක්. අවසාන මොහොත වෙනකල් මම උත්සාහ කළා බිඳුණු උද්වේගයම දේශනා කරන්න. නමුත් අවසානයේදී දෙවියන් වහන්සේ මට කිව් නිසා ඒ තේමාව වෙනස් කරලා බල ගැටුම ගැන දේශනා කිරීමේ සැසිවාරයල් ආරම්භ කළා. දෙවියන් වහන්සේ සමගම අලුත් දෙයක් ආරම්භ තිබෙනවා. ඒ ආරම්භ කරපු දෙය ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය වූ දේ දෙවියන් වහන්සේ අපට මඟ පෙන්වනවා. ගිය සතියේ ප්‍රශාන් කතා කළ ආලේපය ගැන. ආලේපයක් නැතුව බල ගැටුමක යෙදෙන්නට බෑ. අද මගේ උත්සාහය ඇවිල්ලා ඔබටයි මටයි දී ඇත්තා වූ බලය සහ ආධිපත්‍ය ගැන අවධානය යොමු කරන්නයි. මේ හැම දෙයක්ම කරන්නට අපි සුදු ලියවිල්ලට යන්නට ඕනේ. සුදු ලියවිල්ලේ ලූක්තුමාගේ සුභාරංචියට අපි අද හරවනවා. ප්‍රථමයෙන් අපි කියවන්නට යන්නේ ලූක්තුමාගේ සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 31 ඉඳලා 37 වෙනි වගන්තිය දක්වායි. සබත් දවසේදී යේසුස් වහන්සේ ගලීලියට පැමිණෙනවා. උන්වහන්සේ ගලීලයේ නුවරක් වූ කපර්නවුමට පැමිණ සබත් දවසේදී ඔවුන්ට උගන්වමින් සිටිසේක. උන්වහන්සේගේ වචනය බලයෙන් යුක්ත වූ බැවින් උන්වහන්සේගේ ඉගැන්වීමට ඔහු විශ්මිත වූවෝය. ක්ෂාත්මයක් ආවේශ වූ මිනිසෙක් සිනගෝගෙහි සිටියේය. ඔහු මහත් හඬින් මොරගසමින් "අහෝ නාසරීය යේසුස් වහන්සේ, ඔබට අපෙන් කම මොකද? ඔබ අප විනාශ කරන්නට ආසේක්ද? ඔබ කවුද කියා දනිමි.
ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ තෙරෙන් වහන්සේයයි කීවේය. යේසුස් වහන්සේ ඔහුට තරුවට කරමින් කතා නොකර මොහොගෙන් පිට වෙවයි කීසේක. එවිට යක්ෂයා සමූහයා මැද ඔහු බිම හෙලා ඔහුට හිංසාවක් නොකොට ඔහුගෙන් පිටතට ආයේය. සියල්ලෝ විස්මිතව මේ වචනය කිමෙක්ද? මක් නිසාද උන්වහන්සේ බලයෙන්ද ආනුභාවයෙන්ද අශුද්ධාත්මයන්ට අනදෙනසේක. ඔහු පිටවෙති ඔහුනොවුන් අතරෙහි කතා කරගත්තෝය. තවද වටකර පළාතේ සෑම තැන්හි උන්වහන්සේ ගැන ආරංචියක් පතල විය. බලය කියන වචනේ එක් වතාවක් සඳහන් වන. ඒ සමගම ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ අසුද්ධ ආත්මයට කතා කළේ මෙලෙසයි. අනකරලා කියනවා මේ මිනිස්යාගෙන් පිටතට එන්නයි කියලා. අන්න ඒ අවස්ථාවේදී මිනිස්සු අතර සාකච්ඡා වෙනවා මොන ආධිපත්‍යයක්ද මොන බලයක්ද මෙතුමා තුල තිබෙන්නේ කියලා. මම පුදුමයට පත් වුණා මේ සතියේ මම මේ වචන දෙක අධ්‍යයනය කරන අවස්ථාවේදී බලය කියන වචනයට උතන සඳහන් වී තිබෙනා ඩුනමිස් කියනා වචනයයි ග්‍රීක භාෂාවෙන්. අන්නේ වචනයෙන් තමයි සිංහල භාෂාවට ඩයිනමයිට් කියන වචනේ පරිවර්තනය වෙලා ආවේ. මේ අය කතා කරලා කියනවා බලන්න අසුද්ධ ආත්මත් එතුමාට කීකරු වෙනවා කුමන බලයක්ද ආධිපත්‍යයක්ද මෙතුමා තුල තිබෙන්නේ කියා. ඉන් පසුව මම සුදු ලියවිල්ල කියවනවත් සමගම ලූක්තුමාගේ සුභාරංචියට එන විට 9 වෙනි පරිච්ඡේදයේ එකේ සහ දෙක බලන විට ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ ගෝලයන්ට කැඳවලා කියනවා මම නුඹලාට බලයත් ආධිපත්‍යයත් දෙනවයි කියලා. මුල් පරිච්ඡේදයේදී කිව්වා මිනිස්සු කතා කරනවා මොන බලයක්ද මොන ආධිපත්‍යයක්ද. ලූක්තුමාගේ සුභාරංචියට එන විට කියනවා මම නුඹලාට බලය සහ ආධිපත්‍ය දෙනවයි කියා. ලූක් 9. එකල උන්වහන්සේ 12 දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුව කරන්නටද බලය සහ වරය ඔවුන්ට දී බලය සහ වරය දුන්නා. බලයත් ආධිපත්‍යයත් දුන්නා. ප්‍රියාදර සහෝදරිනි දෙවියන් වහන්සේ ඔබට දී තිබෙනවා බලයත් ආධිපත්‍ය. ආයිත් මෙතන බලයට පාවිච්චි කරන වචනේ ඩුනමිස් කියන වචනයයි විශාල බලයක් පුදුම දේ කරන්න බලයක් දී තිබෙනවා. දැන් ওই වචන දෙක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. මේ බලය කියන වචනය පරිවර්තනය වෙන විට ඒකෙන් අදහස් කරන්නේ පුදුම දේ කරන්නයි. ආධිපත්‍ය කියලා කියන්නේ යමෙකුට තුල තිබෙන ආධිපත්‍ය තවත් කෙනෙක්ට දෙනවා එතුමාව නියෝජනය කරන්න. අපේ ජනාධිපතිතුමා රටින් පිට යන විට ඔහු එක්ක කතානායකට නැතිනම් කාට හරි ඔහුගේ බලය දීලා යනවා. ඔහුට එවිට ඒ බලය පාවිච්චි කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ සතු බලය සහ ආධිපත්‍ය කිතුණු සභාවටත් ඔබටත් පවරා තිබෙනවා. ප්‍රියාදර සහෝදරි නමුත් සභාව දිහා බලන විට එවැනි බලයක් සහ ආධිපත්‍යයක් ඇති සෙනගක් හැටියටද අපි ජීවත් වන්නේ. බොහෝ විට ක්‍රිස්තියානි සභාවේ මම දකින්නේ කොන්ද නමාගෙන හිස නමාගෙන ඔය ජීවිතේ ගලවා ගත්තා වූ සෙනගක් හා සමානයි. ඊටමත් කලාතුරකින් තමයි කිතුණුවෙක්ම දකින්නේ තමන්ගේ බලය සහ තමන්ගේ ආධිපත්‍ය අවබෝධ කරගෙන ජීවත් වෙන අය. බලය දී තිබෙනවා ආධිපත්‍ය දී තිබෙනවා සුළු කරයක් පමණයි බහුතරය බල රහිත ජීවිත ගත කරන්නේ. ප්‍රියාදර සහෝදරි මම තවදුරටත් මේ ගැන සිතනවත් සමගම මම මෙදාවතාවේ දැක්කේ ඒ බලය පාවිච්චි වෙන ආකාරය. ලූක් 10:17 යේසුස් වහන්සේ අපොස්තලවරුන්ව පිටත් කරනවා දෙන්න බැගින්. මේ අය ඒ වගකීමෙන් ඉවර කරලා යේසුස් වහන්සේ වෙතට එන විට ඔහු කිව් පිළිතුර තමයි 17 වෙනි වගන්තියේදී සඳහන් වෙන්නේ. ඒ අය යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා කිව් ඒ තමයි 17 දී සඳහන් වෙන්නේ. ස්වාමිනී ඔබගේ නාමයට පුදුම දේවල් සිදු වුණා. අසුද්ධ ආත්ම පවා යටපත් වුණා. මට නිකන් මැවිලා පේනවා ඔහු කොහොම කියන්නේ නැද්ද කියලා. ක්‍රිස්තුනි මාර වැඩක් වුණා නේද? ඔබ වහන්සේගේ නමෙන් අනකරපු ගමන යක්ෂයෝ දිව්වා නේද? බලය දුන්නා 9 වෙනි පරිච්ඡේදයේදී 10 වෙනි පරිච්ඡේදයේ ඒගොල්ලෝ බලය ක්‍රියාත්මක කරලා බලයේ අයිතිය උරුම කරගෙන තිබෙනවා. ප්‍රියාදර සහෝදරිනි මේ බලයයි මේ ආධිපත්‍යයයි නැතුව යක්ෂයන්ට අනකරන්නට බෑ මිනිස්යන්ගෙන් ඉවත් වන්නට.
මේ බලයයි ආධිපත්‍යයයි නැතුව නපුරාගේ බලකොටු පිදින්නට බැහැ. මම ක්‍රිස්තියානි සේවයට පූර්ණකාලීනව සේවය ආරම්භ කළේ 1979. මගේ වාසනාවටද අවාසනාවටද මම දන්නේ නැහැ. සේවය ආරම්භ කළ මාස ගාණක් යනකොට අපේ ගෙවල් ළඟ කාන්තාවක්ට යකෙක් වැහිලා. ඒ පළාතේ හිටියේ පූර්ණකාලීන ක්‍රිස්තියානි සේවකයා මමයි. ගමේ මිනිස්සු හැම දෙයක්ම කරලා බැරි වුණ අවස්ථාවේදී ආව මාව එක්කගෙන යන්න. දැන් මම ක්‍රිස්තියානි සේවකයෙක්නේ බයිබලෙත් කියවන මේ මිනිස්සු කිව්වා එන්න ඕනේ ඇවිල්ලා යාඥා කරන්න ඕනේ. හරි අකමැත්තෙන් බයිබලයත් කොහොමදත් අතට අරගෙන ඉස්සර කුරුසිය අරන් යනවනේ. මෙදාසරේ බයිබලේ අරගෙන මීන් සැරේ ගියා ගෙදරට. යනවත් එක්කම මේ ගැහණි හිටියා කොණ්ඩේ කඩාගෙන. ගෙදිය අමුතු විදියට බලන්න පටන් ගත්තා. ඒ ඇස් දෙක දැක්කම මට නිකන් දැන් පේනවා වගේ මාර බයක් හිතුණා. ඊට පස්සේ ගැහණි කිව්වා ළඟට ආවොතින් බෙල්ල කඩනොයි කියලා. යාඥා කරන එක මට හොඳට මතකුණා. මං කිව්වා අනේ මෙතන ස්වාමී කෙනෙක් ඉන්නවා ඉක්මනට යවන්නයි කියලා. ප්‍රියාදර සහෝදරිනි ටික කාලයකට පසුව මම ඉගෙන ගත්තා බලය සහ ආධිපත්‍ය කියන දේ. ඒ බලය සහ ආධිපත්‍ය ඇති බවට දැනගත්තයින් පසුව ප්‍රියාදර සහෝදරනි අසුද්ධ ආත්මවලට අනකරන විට ඒ අසුද්ධ ආත්ම මිනිස්යන්ගෙන් ඉවත් වෙන ආකාරයේ දුටුවම මගේ හදවත තුල ඇතිවන්නේ දෙවියන් වහන්සේට ස්තුතියයි ගෞරවයයි. දෙවියන් වහන්සේ ඔබට බලයත් ආධිපත්‍යයත් පවරා තිබෙනවා. ඔබේ බලය සහ ආධිපත්‍ය ඔබගේ බලය සහ ආධිපත්‍ය බවට පත් කරගෙන තිබෙනවාද? මේ ලබන්නට නම් ප්‍රියාදර සහෝදරනි කිතුණු අපි උන්වහන්සේගේ පාමුල ගත කළ යුතුයි. අපි ආරම්භ කර තිබෙනවා බල ගැටුමක් මේ ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ පමණක් නෙමේ ජූනි මාසයේ 21 වෙනි දින අපි ලංකාවේ සිටිනා බොහෝ දේවගැතිවරුන්ට ආරාධනය කළා මේ ශාලාවට එන්නයි කියලා. අපි මෙතන සිටලා මුළු ශ්‍රී ලංකාව තුලම බල ගැටුමක යුද්ධයක් නපුරු ආත්මවලට විරුද්ධව ආරම්භන්නට යනවා. නමුත් ප්‍රියාදර සහෝදරිනි එවැනි බල ගැටුමකට හවුල් වන්නට එතුමාගේ බලයයි ආධිපත්‍යයයි දෙකම දන්නේ නැති අය තුවාල ලබන්නට යනවා. උන්වහන්සේ අපිට කියනවා ඇදහිල්ලේ පියවරවල් ගන්න කියලා මේ ශ්‍රී ලංකාව තුල උන්වහන්සේගේ රාජ්‍ය ස්ථාපිත කරන්න. ප්‍රියාදර සහෝදරනි බලය සහ ආධිපත්‍ය ඇති අය ඇදහිල්ලෙන් ක්‍රියා කරන විට නපුරු බලවේග විනාශ වෙලා දෙවියන් වහන්සේගේ රාජ්‍යය ස්ථාපිත වන්නට යනවා. මේ කතාවට දැන් සවන්. එක් දවසක් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරන්න එන විට කණ්ඩායමක් කතා කර ඉන්නවා. යේසුස් වහන්සේ අහනවා ඇයි මොනවද ඔබලා කතා කරන්නේ? එවිට මේ අය කියනවා ස්වාමිනී අපේ පුතාට යක්ෂ ආත්මයක් තිබෙනවා. ඔහු බොහෝසේ දුක් විඳලා තිබෙනවා ස්වාමිනී. අපි අපේ පුතාව ගෙනාව ඔබ වහන්සේගේ ගෝලයන් වෙතට. ස්වාමිනී ඔබ වහන්සේ ගෝලයන්ට බැරි වුණා අපේ පුතාව මේ අසුද්ධ ආත්මයෙන් නිදහස් කරලා අලුත් ජීවිතයක් ලබා දෙන්නට. ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ ඒ ළමයාව ගෙනල්ලා ඒ දරුවා තුල තිබුණා වද දෙන අසුද්ධ ආත්මයෙන් අන කරලා කියනවා පිටතට එන්නයි කියලා. ගෝලයන් ඇවිල්ලා අහනවා ස්වාමිනී ඇයි අපිට කරන්න බැරි වුනේ? එවිට යේසුස් වහන්සේ මෙලෙස කියා සිටියා මේ දේ කරන්නට නම් ඇදහිල්ල යාඥාවත් අත්‍යවශ්‍යයි. එනිසා තමයි අපි සෑම සිකුරාදාවක් මේ සභාවේ රැස්වන්නේ යාඥා කරන්න. ඔබට සිහිනයක් තිබෙනවා නම් මේ පළාත නිදහස් කරලා දේව රාජ්‍ය ස්ථාපිත කරන්න එසේනම් ඔබ පැමිණිය යුතුමයි ඒ රැස්වීමට. යාඥාවයි ඇදහිල්ලයි නැතුව මෙම කාර්යයේ අපට යෙදෙන්නට බෑ. ඔබට බලය දී තිබෙනවා ඔබට ආධිපත්‍යය දී තිබෙනවා. එම නිසා සාතම් ක්‍රම දෙකකින් ඔබගේ බලය සහ ආධිපත්‍යය නැති කරනවා. පළවෙනි එක පියක් තුලින්, දෙවෙනි එක රැවටිල්ලක් තුලින්. අපි මේ දවස්වල ආරම්භ කළා බල ගැටුමක් මේ ප්‍රදේශයේ. අපි මේ ආරම්භ කරනවත් සමග මං කිව්වා නපුර ඇති කරන්නට යනවායි කියලා බිය. ප්‍රියාදර සහෝදරනි බල ගැටුමකින් ජය ගන්නට ඉස්සරලා නපුරා ඇවිල්ලා අප තුල බිය ගැන්වීමක් ඇති කරනවා. සමහර ඔබ තුල මනසේ තිබෙන දේ මම දැන් කියන්නද? සමහර ඔබගේ බිය අහිතාමත්ම අධිකයි. මම රෝගී තත්ත්වයටපත් වෙයිද? මොනවා දුක් බර දෙයක් සිදු වෙයිද? ප්‍රියාදර සහෝදරනි ඔබ සමහරේ ජීවිතේ
ගත කරන්නේ වැඩි වෙලාවක් ඒ පියට මුහුණ දීමෙන් මිසක් සේවයක් කිරීමෙන් නොව. අපට දී තිබෙන බලය සහ ආධිපත්‍ය අපි අවබෝධ කරගෙන අපි ස්ථීර පියවරක් ගත් අවස්ථාවේදී නපුරා දුවන්නට යනවා මේ පළාත අප නිදහස් කරගන්නට යනවා. සමහර ඔබගේ මනසේ තියෙන මං සුදුසු නැහැ. මට මොනවා කළත් හරියන්නේ නැහැ. ඔබගේ මනසේ ඒ දේ තැම්පත් කරගෙන තිබෙනවා. ඒ තැම්පත් කළේ දෙවියන් වහන්සේ නෙමේ නපුරු ආත්මය ඔබව විනාශ කරන්නටත් සුදුසු නැහැ කියන සංකල්පයෙන්ම ඔබව නැති කරන්නටත්. සමහර ඔබ සභාවට ආවත් ඔබ ජීවත් වෙන්නේ අධෛර්යයෙන්. අරයට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා, මෙයාට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. බලන්න මට කිසිම ආශිර්වාදයක් නැහැ. ප්‍රියාදර සහෝදරනි, ඒ අධෛර්යය ගෙනල්ලා නපුරාට ඕනේ ඔබෙන් සිදුවන්නට තිබෙන කාර්ය වළක්වන්නට. සාතන්ට ඕනේ ඔබ තවත් කෙනෙක් එක්ක හප්පලා තියලා ඒ හැප්පීම නිසා, ඒ රිදීම නිසා දෙවියන් වහන්සේ දුන්නා වූ කැඳවීමෙන් ඔබව ඈත් කරන්නට නපුරා වද දෙයි, පරීක්ෂා කරයි. නමුත් ප්‍රියාදර සහෝදරනි, අප ජය ලබන සෙනග අපේ බලය සහ ආධිපත්‍ය අපි දැනගෙන එය ක්‍රියාත්මක කරන විට නපුරු බලවේගවල් විනාශ වෙනවා. මතයුතුමාගේ සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ අය බලන්නට යනවා. මෙතන තියෙන්නේ ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ පරීක්ෂාවයි. උන්වහන්සේ දවස් 40ක් කාන්තාරයේ නිරහරව යාඥා කරන වෙලාවයි. මේ නිරහරව යාඥා කරන වෙලාවේ තමයි නපුරා ඇවිල්ලා එතුමාව පරීක්ෂා කළේ. බලන්න 11 වෙනි වගන්තිය මොනවද කියන්නේ කියලා. එකල යක්ෂයා උන්වහන්සේ අත්හැර ගියේය. බලව දේවදූතයෝ ඇවිත් උන්වහන්සේට උපස්ථාන කළෝය. උන්වහන්සේව දවස් 40ක් පරීක්ෂා කළා. එක දවසක් නෙමෙයි, එක දිගටම. ඉන් පසු අපිට කියනවා උන්වහන්සේව අත්හැර දාලා ගියා. යනවත් සමගම දේවදූතයන් ඇවිල්ලා එතුමාට උපස්ථාන කළයි කියලා. නපුරා අධෛර්ය කරන විට අපි උන්වහන්සේට ප්‍රශංසා කරනවා. අප තුළ පිය ඇති කරන විට එතුමාට ප්‍රශංසා කරලා සිහි කරනවා එතුමා මා සමගයි කියලා. ශාරීරික රෝගී තත්ත්වවලට පත් වුණාම අපි ඇදහිල්ලෙන් උන්වහන්සේගෙන් සුවය ලබලා උන්වහන්සේට ස්තුති කියනවා. එවිට නපුරා අත්හැර දමා යනවා. එවිට දේවදූතයන් ඇවිල්ලා අපිට පස්ථාන කරනවා. බලයත් වරයත් මන් සතුයි. බලයත් වරයත් දෙවියන් වහන්සේ ඔබට දී තිබෙනවා විශාල පුදුම දේ කරන්නට. උන්වහන්සේගෙන් බලය සහ වරය ඉල්ලන්නට යනවා. උන්වහන්සේ අපිට බලයක් දී තිබෙනවා, වරයක් දී තිබෙනවා. අවසාන උදාහරණය. මේ වතාවේ අවාසනාවක මෙන් ලෝක කුසලානේ අපෙන් අහිමි වුණා. ඉතින් මැච් එක බැලුවේ අපි ඔක්කොමලා හරි දුකෙන් නේද? නමුත් ඔබට මතකද අප දින්න දවස ඒ CD එක බලන්න මං හරි ආසයි. ඒක බලන්න පටන් ගත්ත වෙලේ ඉඳලා මං දන්නවා අපි දින්නයි කියලා. එදත් ඒ ක්‍රීඩාව ඒ පැත්තට මේ පැත්තට ගියා. නමුත් ස්ථාවරයක් තිබෙනවා. මොන පැත්තට ගියත් මම දන්නවා අපි දින්නයි කියලා. මොන පැත්තට ගියත් ජීවිත අත්දැකීම් වලින් මම දන්නවා කිතුණු සභාව ජය ලැබලා ඉවරයි කියලා. ඔබ ජය ලැබලා ඉවරයි. නමුත් ඒ ජය උරුම කරගන්නට නම් ඔබ ඇදහිල්ලෙන් පියවර ගත යුතුයි. ඇදහිල්ලෙන් පියවරක් ගන්න තෙක් ඔබ ජය ලබන්නේ නැහැ. කිතුණුවෙක්ට ජය ගන්නට බැරි දෙයක් නැහැ. පාපෙන් ජය ගන්නට පුළුවන්. පුරුදු වලින් ජය ගන්නට පුළුවන්. තමා සුදුසු නැහැ කියන සංකල්ප වලින් ජය ගන්නට පුළුවන්. බයෙන් ජීවත් වන්නට ඕනේ නැහැ. ඒකෙන් ජය ගන්නට පුළුවන්. ස්ථාවර අනාගතයක් අපිට නිර්මාණය කරගන්නට පුළුවන්. ප්‍රියාදර සහෝදරනි, කිතුණුවන් ඇදහිල්ලෙන් පියවර ගන්න විට ජය තිබෙනවා. ඔබ හිතපු ජය නෙමෙයි, දෙවියන් වහන්සේ දෙන ජය. අපිට ජය තියෙනවා. ඒ ජයග්‍රහණයට උරුම කියන්නට අපි නැකිට දැන් උන්වහන්සේ ප්‍රශංසා කරන්නට යනවා. මොකද ඔබට වද දෙන්නේ? පුරුද්දක්, ආර්ථිකයේද? ජය ගන්න බැහැයි කියලා හිතපු දෙයක්ද? ඔබගේ අතීතයේ නිදහස් වීමට බැරිවීමක්ද? නිවසේ අසමිකමක්ද? ප්‍රියාදර සහෝදරනි, අපිට බලය සහ වරය දී තිබෙනවා. කිතුණු සභාවක් හැටියට දෙවියන් වහන්සේ බලය සහ වරය දී තිබෙනවා. ලොකු සිහිනයක් දෙවියන් වහන්සේ තබා තිබෙනවා මගේ මනස තුළ. මේ මුළු ශ්‍රී ලංකාවම ස්වාමින් වහන්සේගේ පාමුලට එන්නට ඕනේ. ඔය තිබෙනා වූ අසමගිකම නැතිවන්නට ඕනේ. පෞල් ජීවිතවල සමගි වන්නට ඕනේ. බීමත්කම නැතිවන්නට ඕනේ. ඔය පාරක් ගාන යන්නව කාන්තාවල් තමන්ගේ නිවසවල් වලට ගිහිල්ලා සදාචාරමය ජීවිතවල ගත කරන්නට ඕනේ. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට දහස් ගණන් මිනිස්සු ඇතුළත් වන්නට ඕනේ. දෙවියන් වහන්සේ අපට බලය සහ වරය දී තිබෙනවා.
ස්වාමීන් වහන්සේ මෑතකදී මට කිව්වේ මේ දෙයයි. නුඹ ජාතීන් ඉල්ලන්න මම නුඹට ජාතීන් දෙන්නෙමි. මම ජාතීන් ඉල්ලන්නට පටන් ගත්තා. ප්‍රියාදුර සහෝදරි උන්වහන්සේ සිංහාසනේ වාඩි වෙලා සිටින්නේ. උන්වහන්සේට බලය සහ වරය තිබෙනවා. ඒ බලය සහ වරය උන්වහන්සේගේ සෙනඟට දෙනවා. ඔබ ඒක ඇදහිල්ලෙන් අද පිළි අරගෙන ක්‍රියාත්මක කරනවාද නැතිනම් බලහීන වූ බල රහිත වූ ජීවිතයක් ආයිත් ගත කරනවාද? අද අපි ලබනවා ස්වාමිනි සභාවක් හැටියට ඔබ වහන්සේගේ බලයත් ඒ ආධිපත්‍යයත් අපි ලබනවා. මේ සෑම දරුවෙක්ම පහරගත මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග වේවා. වැඩි විස්තර සඳහා අමතන්න දුරකථන අංක 2955982 අපගේ ලිපිනය කිටුසෙවන නොම්බර 9 වැල්ලහේන වැලිසර රාගම. ඊමේල් මගින් සම්බන්ධ වීමට නම් infkitusevana@sltnet.lk